ආවා මොගල් අධිරාජ්‍ය බලකොටුව බලන්න. ඉන්දියාව. සාමාන්‍ය ලක්ෂණ. අලාතුරකින් කාටරි බලන්න ඉන්න පුළුවන් මේක. අලාතුරකින් ලැබෙන ස්ථානයක්. මේක ටිකට් ගන්න ඕන ටිකට් එක රුපියල් 50යි. ටිකට් ඉස්සරහට මේගොල්ලෝ රටේ අයත් ඉන්නවා. මේ පිට රට අය. රැට වෙන්නේ මොගල් අධිරාජ්‍ය දරුවන්ට හදපු ලොකු මාලිගා විශාල මාලිගාව කරගානක තාම ලස්සනයි. මේ ජනතාවන්තලා තියෙන ස්ටේජ් එකක්. ගාර්ඩන් එක මොගල් අධිරාජ්‍යයේ තමත් ලස්සන ප්‍රදේශයක්. මේස් ටිකක් සීතලයි. रोड इधर कोई नदी है. नदी यमुना नदी 2 किलोमीटर आगे है. अच्छा अच्छा 2 किलोमीटर. हम श्रीलंका वाले इसलिए पूछा मालूम. මේගොල්ලෝ කියනවා මේ යමුනා නදී තියෙනවා කිලෝමීටර් 2කට. ඒකට දැන් වෙලා ඉවරයි අපිට යන්න වෙනවා. Sila tem intercâmbio. Ya. Tapi mobil lebih dari itu kan. Salah bindi. Kohon Edward के लिटा करने के तरह साला. මේක තමයි මචං පොරක සොල්දාදු ටික ඉඳලා තියෙන්නේ. මේක. ඔව්. නේ වැඩ ඔක්කොම ටික ඉඳලා තියෙන්නේ මේක. මාරක් මේ මාර පාරක් නේද බං අර ඉතින් හැදවට හදලා තියෙන්නේ.
क्या नहीं पुलिस तो कुछ කෝපි එක නෑ හැමතැනම. කෝපි එක හැමතැනම. कॉफी चाहिए का बोल අපි කෝපි කොහොමද අර කෝපි එක? ෂේ. සූපිරි. මේ තමයි මොගල් අධිරාජ්‍ය බලකොටුවේ ආරම්භය. ඉතින් අතුට ඇවිල්ලා වීඩියෝ එක ගත්තා. දැන් එළියට යන්න හදන්නේ. එළියට පිට වෙන්න තව සෑහෙන දුරක් යන්න ඕනේ. මෙතන තමයි අපි අතුට ආවේ. මම පෙන්නන්න. දැන් නම් මේක කඩදාලා තියෙනවා. මේ අර කැටයන් ටිකම තියෙනවා මේකෙත් නේ. බලකොටුවේ ඇතුළට එන ටික දැන් මෙතනින් තමයි එළියට යන්නේ. තාම විශාලයි. ලස්සනයි. බලන්න ගොඩක් යට එන්න හම්බ වෙන්නේ නැහැ. ඒක නිසා වීඩියෝ කරන්න හිතුවේ. සීතල වැඩි වෙනවා තමයි. තාම එළියට ගියේ නැහැ බලකොටු ඇතුලේ ඉන්නේ අපි. මේ ආරක්ෂක මුරකොටු තිබිලා මේක තුලට එන තැන මුරකොටිත් එක්ක තියෙන තැන. ඒකේ මේගොල්ලෝ මෙතන කට්ටිය චෙක් කරලා එහෙම ගන්න මොකක් හරි තියෙනවා. එනවනේ යා. එනවා. वो सार का जान दे यार ඒක මේ කණික් උන්නේ ඉරට
නෑ මම බැලුවා කෙනෙක් උන්නේ දැන් ඒක හදාගන්න. අර ඉස්සරහට යන්න තාම මොනවද තියෙන්නේ දැන් මේ වැටේ. බසන් රෝඩ් එකට යන්න ඕනේ දැන් නේ. දසන් රෝඩ්. බසන් දසන් රෝඩ්. බා බසන් රෝඩ්. ඔය පට්ට වැඩ තමයි හැබැයි නේ. නෑ. මේ විශාල නෑ. ඒකෙත් අර බල්ලෙක් කරන වැඩේ. अरे चलो भाई आ जाओ बंद हो गए ඔන්න මොගලක් යාගේ බලකොටුව මියුසියම් තන මේ මම ඇතුලේ ඉඳන් වීඩියෝ කරේ. දැන් මේ අපි එළියට ආවා. තාමත් විශාලයි තාමත් ලස්සනයි. දැන් වෙලාව ඉවර අපිට යන්නලු. මේගොල්ලෝ තා ප්‍රෝග්‍රෑම් එකක් විතර මොකක් හරි. ඒකට සමගාමීව ෂෙයා කරන්න වීඩියෝස් ටික. මේ වගේ ලස්සන වීඩියෝස් වලින් තව දවසක් යමු නේද? දැන් එතනින් යන්න බෑ නේද එළියට?